ඔබට නිතරම වෙහෙස දැනෙනවාද? ආහාර ගැනීමෙන් පසු බඩ පිපුණාද? නැතහොත් විවේක ගැනීමෙන් පසුව පවා ශක්තිය අඩුද? ඔබේ අක්මාව අරගල කරනවා විය හැකි. ඔබ ඒ බව නොදැන සිටිය හැකි. නමුත් එක් සරල එළවලුවක් ඔබේ අක්මාවට ස්වභාවිකව සහාය වීමට සහ පිරිසුදු කිරීමට උපකාරී වේ. එනම් බීට්‍රූට්ය. අපගේ සෞඛ්‍ය නාලිකාවට නැවත සාදරයෙන් පිළිගනිමු. අද අපි කතා කරන්නේ බීට්‍රූට් අක්මාවේ සෞඛ්‍යයට හොඳම ස්වභාවික ආහාරයක් වන්නේ ඇයි සහ ඔබට එය නිවැරදිව භාවිතා කළ හැකි ආකාරය ගැන. ඔබේ අක්මාව ඔබේ ශරීරයේ වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන අවයව වලින් එකකි. එය විෂද්‍රව්‍ය ඉවත් කරයි, ආහාර ජීර්ණය කිරීමට උපකාරී වේ, හෝමෝන සමතුලිත කිරීම සහ ශක්තිය ගබඩා කරයි. නමුත් සෞඛ්‍යයට අහිතකර ආහාර, මත්තිසාර, දූෂණය, ආතතිය සහ ඖෂධ ඔබේ අක්මාව අධික ලෙස පටවා ගත හැකිය. එය තෙහෙට්ටුව, දුර්වල ආහාර ජීර්ණය සහ බර වැඩිවීමට හේතු වේ. බීට්‍රූට් වල ප්‍රතිඔක්සිකාරක තන්තු සහ බීටලයින් ලෙස හඳුන්වන ස්වභාවික සංයෝග බහුලයි. මෙම පෝෂ්‍ය පදාර්ථ අක්මා සෛල හානි වලින් ආරක්ෂා කිරීමට සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ. බීට්‍රූට් අක්මාවේ ස්වභාවික විෂය ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහාය වන අතර එමගින් විෂද්‍රව්‍ය වඩාත් කාර්යක්ෂමව ඉවත් කිරීමට උපකාරී වේ. ඉතිපතා බීට්‍රූට් ආහාරයට ගැනීම තුළින් අක්මාවේ විෂ හරණය වැඩි දියුණු කිරීම, අක්මාවේ මේද තැන්පත් වීම අඩු කිරීම, ආහාර ජීර්ණය සහ පිත්ත ප්‍රවාහය වැඩි දියුණු කිරීම, ශක්තිමත්කම් වැඩි කිරීම, නිරෝගී රුධිර සංසරණයට සහාය වීම සහ අක්මාව මත පීඩනය ලිහිල් කිරීමට උපකාරී වේ. ඔබට සෞඛ්‍ය සම්පන්න කම රසකින් බීට්‍රූට් රස විඳිය හැකිය. ලෙමන් සමග අමු බීට්‍රූට් සලාද, කැරට් හෝ ඇපල් සමග මිශ්‍ර කළ බීට්‍රූට් යුස, සැහැල්ලුවෙන් තැම්බූ බීට්‍රූට්, ඉඟුරු සහ ලෙමන් සමග බීට්‍රූට් ස්මූති. හොඳම ප්‍රතිඵල සඳහා සතියකට 3 වතාවක් හෝ 4 වතාවක් බීට්‍රූට් පරිභෝජනය කරන්න. බීට්‍රූට් අධික ලෙස පරිභෝජනය නොකරන්න. අධික ලෙස පරිභෝජනය කිරීමෙන් රුධිර පීඩනය අඩුවීම හෝ සංවේදී පුද්ගලයන්ගේ වකුගඩුගල් ඇතිවීමට බලපායි. ඔබට වෛද්‍ය තත්ත්වයක් තිබේ නම් සෑම විටම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඔබේ අක්මාව සෑම දිනකම නිහඬව ක්‍රියා කරයි. බීට්‍රූට් සමග ස්වභාවිකව එයට සහාය වන්න. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වෙයි හැඟුණේ නම් තවත් ස්වභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සෞඛ්‍ය සම්පන්නව සිටින්න සහ සැලකිලිමත් වන්න.